එක්තරා යුවලක් විවාහ දෙවියට පත්ව ඉතා සතුටින් ආදරයෙන් දිවිගෙව්වා. එයාලගේ ජීවිතේ සර්ව සම්පූර්ණ කළ එක ආදරණීය බව්වෙක් එයාලට හිටියා. ඒ තමා රෙනෝල්ඩ්. මෙයාලා කෙතරම් ආදරෙන් බැඳී සිටියාද යත් ඔවුන් තමන්ගේ සුරතලාට සැලකුවේ තමන්ගේම දරුවෙක් ලෙසටයි. කිසිම විටක අඩුපාඩුවක් නොපෙන්වා සතුටින් ආදරෙන් සලකපු එයාලට මේ බව්ව තමන්ගේ හදවතින්ම දහස් ගුණයක ආදරේ එයාලට ලබා දුන්නා. මේ බව්වගේ තිබූ තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් වූයේ එයාගේ අතේ තිබූ උපන් ලපයයි. එය ඔවුන්ගේ රටේ මතයකට අනුව බව්වට වගේම පවුලේ අයටත් වාසනාවේ සලකුණක්ලු. ඒ වගේම ආගමික කටයුතුවලදී පවා බව්ව වෙනුවෙන් ඔවුන් නිරතුරුවම එයාගේ යහපත උදෙසා වැඩ කරා. උපන්දින වෙනුවෙන් අසන බව්වට උදව් කරා. ඒත් කාලය දෛවයෙන් නොසිතූ ලෙස හරස් වුණා. හිටි ගමන් දැඩි රෝගාතුර වන රෙනෝල්ඩ් සදහටම පවුලේ අයව අතහැර යන්නේ ඒ ආදරණීය යුවල කියාගත නොහැකි වේදනාවකින් හඬවමිනි. හඬා වැළපෙන ඔවුන් ගෙමිදුලේම එයාව භූමදානය කර එයා වෙනුවෙන් සිහිවටනයක් නිර්මාණය කරා. බව්ව වෙනුවෙන් ඉහළින්ම දානමාන ආදිය දුන් වැං මහත්මිය දෙවියන්ගෙන් දිගින් දිගටම පැතුවේ එකම එක ඉල්ලීමයි. ඒ තමන්ගේ මියගිය රෙනෝල්ඩ් දරුවෙක් විලස නැවත තමන්ට ලබා දෙන ලෙසයි. සති දෙකකට පසු ඇය ගැබ් ගත්තා. ස්වාමි පුරුෂයා ඇයට දැන් බව්වා වෙනුවෙන් නොහඬා දරුවා වෙනුවෙන් මතකය අලුතෙන් පටන් ගන්න ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළා. මාස 9කට පසු ඇය දරුවා ප්‍රසූත කළා. හැබැයි පවුලේ සියල්ලන්ම දරුවා දැක විනාඩි කිහිපයකට ගල් ගැසුණා. ඒ බව්වාගේ පිහිටා තිබූ උපන් සලකුණ ඒ අයුරින්ම කිසි වෙනසක් නොමැතිව දරුවාගේ ඒ අතේම පිහිටා තිබීමයි. ඔවුන් පවසන ලෙස ඔවුන්ගේ මියගිය රෙනෝල්ඩ් දරුවෙක් ලෙස නැවතත් ඒ ගෙදරටම පැමිණියා. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.